වීඩියෝ එක හදිස්සිය කරන්නේ 20 26 කට්ටියගේ MCQ පේපර් එකත් එක්ක මේ. දැන් ලොකු පටලැවිල්ලක ඉන්නවනේ කට්ටිය. එසේ පේපර් එක කොහොම වෙයිද? මොකද කරන්න කියලා. පළවෙනි එක 26 MCQ පේපර් එක මේ සමස්තයක් විදිහට ළමයි දකින්නේ අමාරු පේපර් එකක් විදිහට. දැන් මේකෙදී අපි ඔය අමාරුද ලේසිද ඒකේ ලකුණු තියෙන්නේ කොහොමද කියන එක අමතක කරමු. මොකද පළවෙනි කාරණාව තමයි දැන්ට 26 MCQ පේපර් ඉවර වෙලා ඉවරයිනේ. ඔයාලට දැන් MCQ පේපර් එකේ වෙච්ච දේවල් ඒක ඇතුලේ කල්පනා කරා කියලා හරි ගස්සන්න බෑ. මේ විද්‍යාවක ඉවර වෙච්ච එකක් ඒක එහෙම ඉවර කරන්න. හැබැයි ඔයාලට තාමත් ෆිසික්ස් පේපර් එක සම්පූර්ණ ඉවර නැහැ. තාමත් ඔයාගේ රිසල්ට් එක ඔයාගේ අතේ තියෙන වැඩක්. ඔයාලට තාමත් ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඔයා මේ වෙලාවේ කරන්න ඕනි එසේ පේපර් එකේ කරන්න පුළුවන් හොඳම දේ කරලා ඒකේ ගන්න පුළුවන් ලොකුම ලකුණු ගන්න යන එක. මොකද ඔයාලට MCQ පේපර් එකේ නරකම දේ මේ වෙනකොට වෙලා තිබුණා වුණත් ඔයාලට ඒක කන්ට්‍රෝල් කරන්න හම්බ වෙන එක පොයින්ට් එකක් තමයි එසේ පේපර් එක. ඒ නිසා ඉස්සලම කරන්න ඕනේ වැඩේ තමයි MCQ පේපර් එකෙන් ඔයාගේ ඔළුව රිලීස් කරගන්න. දෙවෙනියට එසේ පේපර් එක ලෑස්ති වෙන්න. එසේ පේපර් එක කොටස් දෙකක් නේ තියෙන්නේ. ව්‍යුහගත රචනායක සහ රචනායක. ඔය ව්‍යුහගත රචනායක යහන්නේ ප්‍රැක්ටිකල් සෙට් එක. ඔයාලට මේ දවස් දෙක කරන්න තියෙන හොඳම වැඩේ තමයි ප්‍රැක්ටිකල් සෙට් එක බොහොම ඉක්මනට බලාගෙන යන්න. පේපර් එක වෙනස් වුණා කියලා අපි හිතාගෙන ඉන්නවා නම් පේපර් එක විශ්ලේෂණය කරන්න මේක වෙලාව නෙමෙයි. හරිද? මේක වෙලාව නෙමෙයි. ඔයා මේ වෙලාවේ කරන්න ඕනි. ඔයා දන්න දේවල් ටික හොඳට ෆික්ස් කරගෙන යන එක. පළවෙනි එක. දෙක, ඔයා අලුත් දේවල් මේ වෙලාව එකතු කරන්න යන්න හොඳ නැහැ. මොකද එහෙම වුණොත් ඔයා දන්න දේවල් ලියා ගන්න බැරි වෙනවා. අලුත් දේවල් එකතු කරන්නේ නැහැ. දන්න දේවල් ප්‍රැක්ටිකල් ටික හොඳට ෆික්ස් කරනවා. ඔයාගේ ව්‍යුහගත රචනා පේපර් එක වෙනුවෙන්. දෙක, ඔයා එසේ පේපර් එක ලෑස්ති වෙන විදිහ. එසේ පේපරේ ප්‍රශ්න 8ක් එනවනේ. මේ විදිහවල හැමෝම දන්නවා සාමාන්‍ය ප්‍රශ්න 8ටම ඔයාලා ලෑස්ති වෙන්නේ නැහැ. ඒක හරි වැරද්ද පස්සේ කතා කරමු. කලින් කරපු වැරදි ටිකයි පාඩම් කරන කරපු වැරදි ටිකයි මේ වෙලාවේ හිත ඉන්න වෙලාවක් නෙමෙයි. ඔයා කරන්න ඕනි එසේ පේපර් එකට ගිහිල්ලා එසේ පේපර් එකේ ප්‍රශ්න 8න් ඔයා මේ විදිහ ලියන්න සිලෙක්ට් කරගෙන ප්‍රශ්න 4 සහ ඊට අමතර 2. ඔයා ප්‍රශ්න 6කට ලෑස්තිලා යන්න ඕනේ අනිවාර්යෙන්. ඒ ප්‍රශ්න 6 හෝ අපි තුන් වෙලාව 5කට විතරයි ලෑස්තිලා ඉන්නේ කියලා. ඒ නිසා 6ක් කියන ලකුණ කලබල වෙන්න එපා. ඔයා ලෑස්තිලා ඉන්නේ 5යි නම් හෝ 4යි නම් ඒ ප්‍රශ්න 4ට අදාළව පාස් පේපර්ස් ප්‍රශ්න වේගෙන් කතා කරගෙන යන්න. මේකෙන් ඔයා බලාපොරොත්තු වෙන්න එපා පාස් පේපර් ප්‍රශ්න කෙඩි පිටින් එයි කියලා. හැබැයි පොයින්ට් ටික ඔයාලා ගන්නයි ඕනි. වැදගත්ම පොයින්ට් එක තමයි මේ වෙලාවේ සිලබස් සම්පූර්ණයෙන් මතක් කරන වීඩියෝ බලන්නවත්. මොන හරි ප්‍රෝග්‍රෑම් එකකට ජොයින් වෙන එකත් සම්පූර්ණයෙන් නවත්තන්න. මේ දවස් දෙක වැය කරන්න ඔයා මහන්සි වෙලා ඔයා මෙච්චර දවස් ඉගෙන ගත්ත දේවල් වලින් ලියන්න යන ප්‍රශ්න 4 හෝ 6ට අදාළ දේවල් ටික ඉක්මනට කවර් කරගන්න එක. මෙච්චර දවසක් කරපු ලොකුම වැරද්ද තමයි වීඩියෝස් වලට වගේ වෙලාවන ආස්ති කරගත්ත එක. නිසා දැන්වත් ඔය ෆුල් සිලබස් මතක් කරන්න. එහෙම නැත්නම් මුළු ප්‍රශ්නයක් සඳහා කතා කරන කොටසක් සඳහා කතා කරන වීඩියෝස් බලන එක සම්පූර්ණයෙන් නවත්තන්න. මොකද වීඩියෝ එකකින් ඔයාලට මේ වෙලාව ගන්න පුළුවන් කිසිම ඉෆෙක්ට් එකක් නැහැ. ඔයා මේ වෙලාවේ වීඩියෝස් බලනවා කියන්නේ ඔයාගේ ඉන්න මට්ටම තව පොඩක් පහළට එනවා මිසක් ඔයාගේ වෙලාව ගත වෙනවා මිසක් ඔයාගේ ලකුණක්වත් හැදෙන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවේදී ඔයාගාව තියෙන ගණන් ටික ගන්න, පාස් පේස් ප්‍රශ්න ටික ගන්න. ප්‍රශ්න 6ට අදාළව පාස් පේස් ප්‍රශ්න පුළුවන් තරම් කරන්න. හැකියතාක් කරන්න. ඒක ඔයාගේ වේගයට අදාළව හැකියතාක් කරගෙන යන්න. එච්චර ගම වෙලාවේ කරන්න ඕනේ. ඕක තමයි කියන්න ඕනේ උනේ. පේපර් එකට පැනික් වෙන්න එපා. තාමත් ඔයාගේ අතේ කන්ට්‍රෝල් එක තියෙනවා. ෆිසික්ස් එකේ පළවෙනි එක ඉවරයි කියන්නේ ෆිසික්ස් පේපර් එක ඉවරයි නෙමෙයි. දෙවෙනි එකට හොඳට ලෑස්ති වෙන්න. දෙවෙනි එක ඉවරුණාට පස්සේ කෙමිස්ට්‍රි එක ફોකස් කරන්න පටන් ගන්න. ඉවර වෙච්ච පේපර් එක ඉවර වෙච්ච මොහොතේම අමතක කරන්න. අපි ඊට පස්සේ වීඩියෝ එකකින් කතා කරමු එක්සෑම් එක ඉවර වෙලා කොහොමද මේ වැඩේ හොඳට කරගෙන යන්නේ කියලා.